Good morning guys. අපි දැන් අද 2026 පස්වෙනි මාසේ 6 වෙනිදා. අදත් අපි වීඩියෝ එකක් බලමු. කුමා channel මේ අදත් මම අපේ රත්තිවයි කළු කෙල්ලවයි නාවන ගමන් ඉන්නේ. අපි මෙයා අපට කිරි දෙනවා. නිසා අපි මෙයාව නිතර පිරිසිදුව තියාගන්න ඕන, නාවන්න ඕන, කෑම බීම දෙන්න ඕන, විටමින් දෙන්න ඕන. අපට කිරි දෙන සතානේ. මෙයාත් මේ ඔයාලා දන්නවා ගිය පාර වීඩියෝ එකේත් මම මෙයාව පෙන්නුවා. මෙයා දැන් ටිකක් ලොකුයි. මේ ඒ සැරේ කළු කෙල්ල මේ ඉන්නේ අපේ ඩෝරා. එයා හරි දිසියයි. මෙයාලා නාවද්දි එයාට නාන්න දෙන්න තමයි ඔය කෑ ගහන්නේ. මේ මගේ බගාව ගයිස්. මේ තියෙන්නේ මෑ මෙයා සබන් දාලා තුල්ලන්න ඕන. මේ කිනිතුල්ල හිටියා ගයිස් හරියට. මම ඒවට කිනිතුල් බෙහෙත් ගෙනල්ලා ගහලා මේ දැන් නම් හොඳයි. දැන් ටිකක් හොඳට ඉන්නවා. මෙයා මේ පහුගිය ටිකේම කෑ ගැහුවා. ඊට පස්සේ මම මෙයාට මහත්තයෙක් හොයලා දුන්නා. දැන් මෙයා මේ වෙන්නත් තමයි. රත්ති අද නාමු හොඳට. නොමින් හරි. දැන් මං ගොඩක් වෙලා නාවලා තමයි මෙයාව මේ ඊට පස්සේ ඔයාලට මේ ගයිස් වීඩියෝ එක ගත්තේ. දැන් නම් මෙයා නෑව ඇති. දැන් මෙයාව හොඳට කන්න බඳින්න ඕන. මේ කළු කෙල්ල හරි ගයිස්. මම මෙයාලව මේ කෑමට බැඳලා එල හම්බෙන්න. එන කුමා channel අපි නැවත හම්බෙමු. හයි ගයිස්. කුමා challenge ක්‍රිස්තු පූර්ව 300 සහ 2000 අතර කාලයේදී ලෝකයේ විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය ආශ්‍රිතව තමයි මුලින්ම හඳුන්කෝරු පාවිච්චි. ඔයාලා දැකලා තියෙනවද නිල් කරඬුළු මල්? නිල් කරඬුළු මල් කියන්නේ මේක උණු වතුරට දාලා විනාඩියක් විතර තම්බලා බිව්වා නම් ඒකට හරි ಗುಣ බෙහෙතක්. මේ නිල් කරඬුළු මේවට කියන්නේ. ඒ කිරිබත් එහෙමත් හදනවා. මේ අමන්දොළුවේ හාමුදුරුවෝ එයා මේ කිරිබත් හදනවා. මේ නිල් කරඬුළු දාලා කිරිබත් කැට කපනවා. නිල් පාටයි. ඔව් ගයිස්. හරි ගයිස්. මේ කොහොඹ පැලයක්. මේක මේ පුත්තලන් කොහොඹ කියලා කියන්නේ. මේ කොහොඹ හරි ලොකු වෙන ගහක්. දාස් පෙතිය මල් මේවා. හරි එහෙනම් අපි කුමා channel එකෙන් නැවත හම්බෙමු. ඕකේ.